හෙලෝ ආයිබෝවන්. ඉතින් කොහොමද? ඔන්න අදත් මම අලුත් ටැරෝ රීඩින් එකක් අරන් ආවා. ඉතින් අද මාතෘකාව තමයි අප්‍රේල් මාසය ඔයාගේ ආදරයට කොහොම වෙයිද කියලා බලන එක. ඒ වගේම අනිවාර්යයෙන්ම කියන්න ඕනේ මේක පොදු රීඩින් එකක් වීමේ නොවීමේ සම්භාවිතාවක් තියෙනවා. තව කෙනෙක්ට ඇකියුරේට් වෙද්දි තව කෙනෙක්ට ඇකියුරේට් නොවෙන්න පුළුවන්. අනිවාර්යයෙන්ම ඔයා ඒකත් අවබෝධ කරගන්න ඕනේ. ඒ වගේම ඔයාගෙන් විස්තර දැනගන්න ඔයාට පුළුවන් පර්සනල් ටැරොට් රීඩින් එකට මාව WhatsApp හරහා සම්බන්ධ කරගන්න. මගේ නම්බර් එක තියෙනවා TikTok, Facebook සහ YouTube bio එකේ. ඒ වගේම love rituals, spells, money attraction rituals වලට ඔයාලට පුළුවන් මාව සම්බන්ධ කරගන්න. ඒ වගේම ජපාන් වලින් ඉම්පෝට් කරපු ඔරිජිනල් ක්‍රිස්ටල්ස් මල් ළඟ තියෙනවා. ඔයාලට පුළුවන් ඒ දේවලුත් මිලදී ගන්න. ඔන්න මම ෆයිල්ස් 4ක් අරන් ඇවිත් තියෙන්නේ. ඔයාගේ යාව මතක් කරගෙනම අප්‍රේල් මාසෙත් මතක් කරගෙන ඔයාට වැඩියෙන්ම හිත යන ෆයිල් එක වීඩියෝ එක නවත්තලා හරි තෝරගන්න. පළවෙනි ෆයිල් එක තෝරගත්තුවාට කියන්න තියෙන්නේ ඔය දෙන්න අතර යම් ගැටලු හිත් රිදවීම් තිබුණා නම් අප්‍රේල් මාසෙදී ඒ දේවල් විසදිලා හිත සුවපත් වෙන කාලයක් බවට පත් වෙනවා. සම්බන්ධතාවයේ අලුත් ප්‍රබෝධයක් පැහැදිලි බවක් සිද්ධ වෙනවා. ඔයාලා දෙන්න අතර තිබුණු නොසන්සුන්තාවයන් නැති වෙලා එකිනෙකා කෙරෙහි විශ්වාසය සහ ආදරය වැඩි වෙන්න පටන් ගන්නවා. දෙන්නගේම හදවත් වලට ඊටාම සැහැල්ලුවක් ඒ වගේම සැනසීමක් ලැබෙන මාසයක්. මේ මාසෙදි වෙනදට වඩා ඔයාලා දෙන්න අතර විවෘතව කතා බහ අදහස් හුවමාරු වෙනවා. හිතේ මොන හරි රාහස් එහෙම නැත්නම් සැකයන් තිබ්බනම් ඒවා ඉවත් වෙලා සැබෑ ආදරය හා අවංකකම ඔයාලා දෙන්නකින් ඉස්මතු වෙන්න පටන් ගන්නවා. මේ මාසය ඔයාලට ඉතා සුබවාදී බලාපොරොත්තු රැගෙන එන මාසයක් බවට පත් වෙනවා. ඉතින් ඒ වගේම විශ්වයේ ආශිර්වාදයත් ඔයාලට නොඅඩුව ලැබෙන කාලයක්. අනිවාර්යයෙන්ම ඔයා දැන් ඉඳලා පොසිටිව් විදියට ධනාත්මක විදියට හිතන්න පටන් ගන්න ඕනේ. දෙවෙනි ෆයිල් එක තෝරගත්තුවාට කියන්න තියෙන්නේ ඔයාලා දෙන්න අතර තියෙන බැඳීමට අලුත් පණක් ලැබෙනවා මේ මාසෙදී. දෙන්න අතර තිබෙන ආකර්ෂණය, ආදරය අලුත් වෙනවා, වර්ධනය වෙනවා. ඔයාලා දෙන්නට වෙනදට වඩා එකට කාලය ගත කරන්න අවස්ථාව ලැබෙනවා. ඔයාට ඔයාගේ පාර්ට්නර්ගෙන් මොකක් හරි සුබ ආරංචියක් හරි එහෙම නැත්නම් ආදරණීය පණිවිඩයක් හරි ඔයාට ලැබෙනවා කියලාත් පෙන්නනවා. ඔය දෙන්න විවෘතව කතා බහ කරලා තියෙන ප්‍රශ්න ගැටලු निराකරණය කරගන්නවා කියලාත් පෙන්නනවා. ඒ වගේම ඔයාලා දෙන්න මොකක් හරි අලුත් දෙයක් බිස්නස් එකක් වෙන්න පුළුවන්, අලුත් නිර්මාණයක් වෙන්න පුළුවන්, මොනවාම හරි අලුත් දෙයක් කරන්න ප්ලෑන් එකක් හිතේ තිබුණා නම්, ප්ලෑන් කරලා තිබ්බා නම් ඔන්න ඒකත් ඔයගලන්ට සක්සස් කරගන්න පුළුවන් වෙනවා. ඒ වගේම විනෝද වෙන්න ට්‍රිප් එකක් යන්න එහෙම නැත්නම් ට්‍රැවල් කරන්න හිතාගෙන හිටියා නම් ඔන්න ඔයාලට විනෝද වෙන්න ඒ ගමන් යන්න අවස්ථාවක් උදා වෙනවා. සමහර අවස්ථාවලදී ඔය දෙන්න අතර ඉක්මන් කෝපය ඇති වෙන්න පුළුවන්, ඉවසීම නැති වෙන්න පුළුවන්. අනිවාර්යයෙන්ම ඔයාලා ඒ අඩුපාඩු හදා ගන්න ඕනේ. ඉතින් ඔයාලට හැකියාව තියෙනවා අප්‍රේල් මාසය ගොඩක් සතුටින් උද්‍යෝගිමත්ව ගත කරන්න. තුන්වෙනි ෆයිල් එක තෝරගත්තු ඔයාට කියන්න තියෙන්නේ ඔයාලා දෙන්න අතර අප්‍රේල් මාසයේදී යම් කිසි හිත රිදවීමක් එහෙම නැත්නම් සිත් ඇවුලක් ඇති වේවි. හිතට දුකක් දැනෙන, වේදනාවක් දැනෙන මොකක් හරි අවස්ථාවක් මතුවෙන්න ඉඩ තියෙනවා. ඔය දෙන්නම හරි එහෙම නැත්නම් ඔය දෙන්නගෙන් එක්කෙනෙක් හරි අඬන්න පුළුවන් මේ මාසයේදී. මේ හිත රිදවීම සමහර විට අතීතයේ වෙච්ච ප්‍රශ්නයක් නිසා ආයේ ඒක උඩට මතුවෙලා හිත රිදවීමක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් පොඩි වචනකින් හරි සුළු සිදුවීමකින් හරි ඇතිවෙන දෙයක් වෙන්නත් පුළුවන්. ඔයාලා අතර වැරදි වැටහීම් එහෙම නැත්නම් තියුණු වචන හුවමාරු වීමට ඉඩ තියෙනවා. ඉතින් ඒවා එහෙම සිද්ධ වුණාම ඔයාලගේ මනසට ඒක පීඩනයක් බවටත් පත් වෙනවා. ක්ෂණික කෝපය පාලනය කරගන්න, තරහ ගිහින් වචන භාවිතා කිරීමෙන් වළකින්න උත්සාහ කරන්න. ඉතින් ඉවසීමෙන් සහ විවෘතව කතා බහ කිරීමෙන් මේ ගැටලුකාරී තත්වය මගහැරව ගන්න ඔයාලට පුළුවන් හැකියාව තියෙනවා. හතරවෙනි ෆයිල් එක තෝරගත්තු ඔයාට කියන්න තියෙන්නේ ඔයාට එයාගෙන් ඔයා බලාපොරොත්තු නොවන විදිහේ එහෙම නැත්නම් ඔයා සර්ප්‍රයිස් එකක් වෙන විදිහේ පණිවිඩයක් මොකක් හරි සිදුවීමක් සිද්ධ වෙන්න පුළුවන්. ඒ වගේම ඔයාලා දෙන්න වෙනදට වඩා වැඩිපුර කතා බහ කරන්න පෙළඹෙවි, අදහස් සුවමාරු කර ගැනීවි, වෙනදට වඩා ක්ලෝස් වේවි.
ඔය දෙන්නගෙන් එක්කෙනෙක් සමහරට ඔයා වෙන්න පුළුවන්, එයා වෙන්න පුළුවන්. දෙන්නගෙන් එක්කෙනෙක් කොහොම හරි වෙන්දට වැඩිය අනිත් කෙනා ගැන හොයන්න පෙළඹෙනවා. ඒ කියන්නේ කොහෙද යන්නේ, කෑවද බිව්වද, ඔයා මොකද්ද මේ වෙලේ කරන්නේ, කා එක්කද කෝල් එකේ හිටියේ, අන්න ඒ වගේ ප්‍රශ්න කරાવી ඕනවට වැඩිය හොයලා බලාවි. ඉතින් අනවශ්‍ය විදිහට සැක කරන්න පටන් අරන් ඕනවට වැඩිය පස්සෙන් ගිහින් විස්තර හොයන එක එයාට වදයක් වේවි, ඔයාට වදයක් වේවි. ඒ නිසා ලිමිට් එකක් තියාගෙන හැමදේම කරන්න. ආවේගශීලී නොවි බුද්ධිමත්ව හිතලා බලලා වැඩ කටයුතු කරන්න. ඔයාලගේ සම්බන්ධයේ ගැටලු තියෙනවා නම් අන්න ඒවා තාර්කිකව කතා බහ කරන්න, ඒවා විසඳ ගන්න. වචන පාවිච්චි කරනකොට ගොඩාක් කල්පනාකාරී වෙන්න ඕනේ. පොඩි හරි වචනයක් නිසා වාද විවාද ඇති වෙන්න පුළුවන්. ඉතින් ඔයාලා අතර මොන ප්‍රශ්නයක් ඇති වුණත් ඒ දේ දිහා ඔය දෙන්නම සාමකාමීව බලන්න පුරුදු වෙන්න ඕනේ. එහෙනම් මේ රීඩින් එක ඉවරයි. ඔයාලට තව තවලුත් ටැරෝ රීඩින්ස් බලන්න ඕන නම් මා ෆලෝ කරලා තියාගන්න. මගේ YouTube එක subscribe කරලා තියාගන්න. මේ රීඩින් එකත් like කරන්න, comment කරන්න, share කරන්න. එහෙනම් ආයෙම රීඩින් එකකින් එනකම් පරිස්සමෙන් ඉන්න. බුදු සරණයි.